ආයුබෝවන් ඉතාලි වාසී ශ්‍රී ලංකා වැසියනි. ඔබට ඉතා සුබ ආරංචියක් කියන්න තියෙනවා. මම නීතිඥ ලහිරු තිලකරත්න රෝමේ සිට. මේ පසුගිය දෙසැම්බර් 12 වෙනිදා ඉතාම වැදගත් ගිවිසුමක් ඉතාලි රජයයි ශ්‍රී ලංකා රජයයි අතර අත්සන් කෙරුණා. මේ ගිවිසුම හේතු කොටගෙන ඔබට වළංගු රියදුරු බලපත්‍රයක් තියෙනවා නම්, කියන්නේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් තියෙනවා නම්, එය කිසිදු විභාගයකට හෝ ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ නොදී ඉතාලි රියදුරු බලපත්‍රයකට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ඔබට උදා වෙනවා. අපි මේ පිළිබඳව වැඩිපුර දැන ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරපු නිවේදනය ගැන අවධානය යොමු කරමු. දැන් ඔබට තිරේ දිස් වෙනවා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරපු මාධ්‍ය නිවේදනය. මේ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉතාලිය රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත් කරයි යනුවෙන්. මෙම ගිවිසුම ලංකාව වෙනුවෙන් අත්සන් කරන්නේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍යා රොද්රිගු මහතා. එතුමාගේ සහ එතුමාගේ කාර්ය මණ්ඩලයේ විශේෂ කැපවීම, විශේෂ උනන්දුවෙන් සහ වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශේෂ අවධානයකට ලක් කරපු හින්දා මේ 2021 වර්ෂයේදී කල්යුතු මෙම ගිවිසුම දැන් යලිත් පණ ගැන්වීමට අවශ්‍ය මූලික ගිවිසුම අත්සන් කරලා තියෙනවා. මේ අපිට සතුට වෙන්න පුළුවන් කරුණක්. මොකද ගොඩක් රැකියා අවස්ථා ඊට පස්සේ තමන්ගේ පෞද්ගලික ගමන් හෝ රාජකාරී ගමන් යන්න සඳහා තමන්ට වාහනයක් පැදවීමේ නොහැකිකම ලාංකිකයන්ට විශාල වශයෙන් බලපෑවා. මෙහි 3 වෙනි පරිච්ඡේදයේ සිංහල මාධ්‍ය නිවේදනයයි ඉංග්‍රීසි මාධ්‍ය නිවේදනයේ අතර පොඩි පරස්පරයක් තියෙනවා. එය අපි තව ටිකකින් පැහැදිලි කරගමු. ඊට කලින් අපි බලමු මෙහි 4 වෙනි පරිච්ඡේදය. 4 වෙනි පරිච්ඡේදයට අනුව මෙම ගිවිසුම තවමත් බලාත්මක වෙලා නැහැ. ඒ කියන්නේ මෙම ගිවිසුම බලාත්මක වෙන්නේ ලංකාව රජය සහ ඉතාලි රජය මගින් මෙය රැටිෆයි කරාට පස්සේ පමණයි. ලංකාවේ ව්‍යවස්ථාවේ මෙම බලය ලබා දීලා තියෙන්නේ ජනාධිපතිවරයාට. එය ආටිකල් 33 නැත්නම් 33 වන වගන්තියේ යටතේ සඳහන් වන බලයක්. දැන් එය කරාට පස්සේ, ඒ කියන්නේ රැටිෆයි කරාට පස්සේ දවස් 60ක් ඇතුළත, ඒ කියන්නේ ඉතාලි රජයත් රැටිෆයි කරාට පස්සේ දවස් 60ක් ඇතුළත මෙම කිවිසුම ක්‍රියාත්මක වෙනවා. අපි එතකම් හොඳට ඒ ගැන බලන් ඉමු. මං හිතන විදිහට මේක ඉතා ඉක්මනට වර්තමාන රජය වර්තමාන ආණ්ඩුව විසින් කරයි. තව මේකේ වැදගත් කරුණක් තමයි මෙම ගිවිසුම වළංගු වන්නේ අවුරුදු 5ක කාලයක් පමණයි. දැන් අපි කලින් කිව්ව 3 වෙනි පරිච්ඡේදයට පොඩ්ඩක් අවධානය යොමු කරමු. මොකද මේක කියනවා සිංහල මාධ්‍ය නිවේදනයේ මෙම ගිවිසුම යටතේ වසර 6ක කාලයක් සඳහා අදාළ රටවල පදිංචිව සිටින දෙරටේ ජාතිකයන්ට න්‍යායාත්මක හෝ ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය වීමෙන් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය අනෙක් රටෙහිදී භාවිතා කිරීමට පහසුකම් සැලසේ කියලා. මේකේ ඉංග්‍රීසි media release නැත්නම් මාධ්‍ය නිවේදනය යටතේ කියනවා under the agreement those nationals residing in the respective countries under a period of 6 years are eligible to convert their national driving licenses and etc. දැන් මෙතන පරස්පරය තමයි දැන් ඉංග්‍රීසියේ කියනවා under a period of 6 years are eligible. දැන් මේකේ සිංහලයෙන් පවසන්නේ මෙම ගිවිසුම යටතේ වසර 6ක කාලයක් සඳහා අදාළ රටවල් වල පදිංචිව සිටින දෙරටේ ජාතිකයන්ට. කියන්නේ වසර 6කට අඩු කාලයක්
වසර 6කට වඩා වැඩි කාලයක් කියලා නිශ්චිතව අපිට හැඳින්වීමක් මෙතන කරන්නේ නැහැ. ඉංග්‍රීසිකේදී පැහැදිලිව කියනවා under 6 years of residency. ඒ කියන්නේ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදනයට අනුව අපිට හිතන්න පුළුවන් මෙම පහසුකම ලැබෙන්නේ ඉතාලියේ අවුරුදු 6කට අඩුවෙන් පදිංචිලා නීති අනුකූලව පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට කියලා. මේකේ සිංහල එක මට එච්චරම පැහැදිලි මදි. කාමි නීතිය අනුව නම් සිංහලෙන් ලියවෙච්ච ලියකියවිල්ල තමා මූලික තැන ලැබෙන්නේ. දෙවනුව තමා ඉංග්‍රීසි භාෂාව කරහා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් අපි අවධානය යොමු කරන්නේ. ජාත්‍යන්තර නීතියේදී මේ වෙනස් වීමට පුළුවන්. මම මේ පිළිබඳව වැඩිපුර තොරතුරු හොයලා ඔබලාට දැනුම් දෙන්නම්. කෙසේ වෙතත් මේ අපිට ඉතාම වැදගත් ආරංචියක්. සුබ ආරංචියක්. ඒකින්ද මම මේ තිරේ පෙන්වන ලියකියවිලි ටික පරක්කු නොවි සකසා ගන්න. මම ඉදිරියේදී ඔබට නිශ්චිත වශයෙන් කියන්නම් මොනවාද අවශ්‍ය ලියකියවිලි කියලා. පළවෙනි වශයෙන් ඔබට වළංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕනේ. එය පරණ එක්ස්පයර් වෙච්ච එකක් වෙන්න බෑ. එය යාවත් කාලීන කරපු නව රියදුරු බලපත්‍රයක් විය යුතුයි. දෙවනුව ඔබ ළඟ රෙසිඩන්ට් කාඩ් එකක් නැත්නම් වළංගු පර්මිසෝ ඩි සොජෝනෝ කියන රෙසිඩන්ට් කාඩ් එකක් තියෙනවද කියලා බලන්න. එය එක්ස්පයර් වෙලා නම් කරුණාකරලා එය යාවත් කාලීන කරගන්න. ඊට අමතරව තුන්වන වශයෙන් ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමට ID කාඩ් එකක් නැත්නම් පාස්පෝර්ට් එක අනිවාර්යෙන් යාවත් කාලීන කරලා තියාගන්න. ඒක අවශ්‍ය වෙන්න පුළුවන්. හතරවෙනුව ඊටාම වැදගත් වන ලියකියවිල්ලක් තමා මේ ඇෆිඩෙවිට් එකක් කියන එක. ඒක අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම ඔබ ලබා දෙන ලියකියවිලි වල පරස්පරතාවයන් තියෙනවා නම්, කියන්නේ නමේ හෝ උපන් වර්ෂයේ උපන් දිනේ නැත්නම් වයසේ, කියන්නේ තමන් කවුද කියලා නිශ්චිතව, කියන්නේ පරස්පරතාවයකින් තොරව හඳුනාගත නොහැකි නම් ඔබ ලබා දෙන ලියකියවිලි අනුකූලව ඇෆිඩෙවිට් එකක් සාදා ගන්න එක ඉතාම වැදගත්. එම නිසා ඔබේ ලියකියවිලි වල කිසිම පරස්පරතාවයක් නැත්නම් මෙය ඔබට අවශ්‍ය නැහැ. හරි. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ පතන අතර ඉදිරියේදී ලස්සන වාහනයක නැගලා යනවා බලන්න මම බලාගෙන ඉන්නවා. සුබ පැතුම්. තමන්ගේ ලියකියවිලි ටික හරියට ලෑස්ති කරගන්න. හොඳට අවධානයෙන් ඉන්න. මෙම අවස්ථාව මගහැර ගන්න එපා. එහෙනම් ඔබට ජය වේවා. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. පසුවේ හමු වෙමු. චාව්.